කොහොමද ඔයාලට සුබ දවසක් වේවා ඔයාලා හැමෝටම. අද මම මේ ඔයාලට අරගෙන ආවේ කෑම මට ලැබුණු කෑම ඕඩර් එක. අපි ඒවා කොහොමද සකස් කරගත්තේ කියන එක පිළිබඳ පොඩි වීඩියෝ ක්ලිප් ටිකක් මම පුළුවන් විදියට මේ කරගත්තා. ඉතින් ඒව තමයි කෑම 60ක ඕඩර් එකක් ලැබුණා මට. විදේශගත වෙලා ලංකාවට ආපු කෙනෙක්ගෙන්. යාට ඕනේ වෙලා තිබ්බේ ඒක දානයකට දෙන්න දානයක් විදියට. ඒ කියන්නේ මෙහි තියෙනවනේ අපි දැන් අපේ ආගම බෞද්ධ ආගමේ විදියට අපි පන්සලට දාන දෙනවා වගේම මේ කතෝලික අය කරන්නේ පල්ලියට දාන දෙනවා. පල්ලියට කියන්නේ පල්ලියේ මංගල්‍ය තියෙන දවස් වලට එයාලා ඒ වැඳ පුදා ගන්න එන බැතිමතුන්ට කෑම පාර්සල් එයාලා බාරහාර වුණු විදියට එයාලා දාන දෙනවා. ඉතින් ඒ වගේ බාර වෙච්ච දානයකට තමයි මම මේ කෑම ටික හදන්නේ. මිස්ට ඕන කරලා තිබ්බේ වැරයිටිස් සෑහෙන ප්‍රමාණයක් තිබ්බා. මට මතක විදියට 9ක් විතර තිබුණා. ඒ කියන්නේ ගැළපීමක් නැහැ. ඒ වුණාට අර දානේ දෙද්දි සුවඳ තමයි ආ බලාපොරොත්තුනේ. කෑමකින් හොඳ සුවඳක් එන්න ඕනේ. ඉතින් ඒ කියන්නේ අර ඒ වගේ සුවඳ දෙන කෑම වර්ග තමයි මැච් වීමක් නැති වුණත් එයා තෝරගෙන තිබුණේ. අච්චාරුවක් තිබුණා මට මතක විදිහට මම මේක තමයි හදන්නේ. තව තිබුණා සිංහල අච්චාරුවයි පොලොසුත් මේකට දාන්න ඕනේ. කියන්නේ පැහි මේ දාන්න ඕනේ. ඒ විදිහට කලවම් අච්චාරුවක් තිබුණා. තව තිබුණා පැහි වෙනම උයලා තිබ්බා. උයලා දෙන්න කියලා තිබුණා. චිකන් කඩල උයන්න කියලා තිබ්බා. සාමාන්‍ය අපි පරිප්පුනේ උයන්නේ. එයාට ඕන වුණා කඩල උයන්න. කඩල උයලා අච්චාරුවයි චිකනුයි තව තිබුණා අල තෙල් දාලා කට්ලට් තව තිබුණා පොලොස් පැහි උයලා තිබුණා. බැදුමක් තිබුණා. ඒ වගේ ගොඩක් වැරයිටිස් ප්‍රමාණයක් තිබුණා. පපඩම් තිබුණා. මට මතකත් නෑ. මං ඉස්සරහට බෙදනකොට ඔයාලට ඒක බලා ගන්න පුළුවන්. ඉතින් ඒ විදියට ගොඩක් වැරයිටිස් 9ක 8ක 9ක විතර මේ සාමාන්‍ය කට්ලට් එක නම් මං අනිවාර්යෙන් කෑම එකකට දානවා. ඒක එයාලා ඉල්ලුවත් නැතත් ඒක මම දානවා. මොකද මම කට්ලට් කරන නිසා. ඉතින් ඒ විදිහට එයාගේ පාර්සල් අපි 11 මාර වෙනකොට කෑම ටික දෙන්න ඕනකම තිබුණා. මේ පහුවදා අපි ඊට කලින් දවසේ මේ අපිට එදා හදා ගන්න පුළුවන් දේවල් මේ බටු මෝචුවක් තිබුණා. ඔයාලට කියන්න බැරි වුණා බටු මෝචුවක් තිබුණා. ඉතින් ඒ ලේස්ති කරගෙන තියෙන විදිය. ඊට පස්සේ අපිට එදා ඒ දානේ දවසේ උදේ තමා ඉතුරු ටික කරගන්න තිබ්බේ. කිරි ආහාර එළවලු ටික බෝංචි තිබුණා. ඒ වගේ ගොඩක් දේවල් තිබුණා. කොහොම හරි වැරයිටිස් 9ක් විතර කින් යුතු බත් එකක් තමා එයාට ඕනේ කරලා තිබුණේ. ඉතින් ඔයාලා හිතයි මම එතකොට මේකට මේ වගේ ඕඩර් එකක් ආවොත් අපි සාමාන්‍යයෙන් කොහොමද මේකට මුදලක් කියන්නේ කියලා. ඒක ඉතින් බලන්න ඕනේ ඔයාලට යන වියදම මේ විදියට බෙදලා කරලා සාමාන්‍යයෙන් අපිට අවටින් හොයාගන්න පුළුවන් දේවල් තියෙනවා නම් අපිට වියදම යන දේ අඩුයිනේ. ඒ වුණාට මම සෑහෙන මහන්සියක් මේකට මේව කරන් යොදවන්න වුණා. මොකද මේ අර සාමාන්‍ය කෑම එකක් හදනවා වගේ නෙමෙයි. පොලොස් අච්චාරු ඕනේ. පොලොස් උයලා ඕනේ. අර යල තෙල් දාලා ඕනේ. තව කඩල උයලා ඕනේ. අර ඒ වගේ මේ ඉතින් අපේ කාලයත් ඒකට ගියා ගොඩක්. ඉතින් ඒ නිසා අපි ඒ හැමදේම බලලා කස්ටමර්ට සාධාරණයක් වෙන විදිහටත් සාමාන්‍යයෙන් මම මේ කෑම එකකට පාර්සල් බොක්ස් වල තමයි දුන්නේ. බොක්ස් එකකට 650ක් ගාණක් තමයි දැම්මේ. ඒක යාට එහෙම ප්‍රශ්නයක් වුණෙත් නෑ. ඉතින් මම ඉතින් අර මට ලාභත්ම නෑ. ලොකු ලාභයක් නෑ. ඉතින් අර දානයක්නේ. ඒ නිසා මේ ගොඩක් ඒ ගැන හිතලා ඉතින් මම කරලා දුන්නා. ඉතින් එයාත් මට ඒකට සෑහෙන උදව් කරා. කියන්නේ මුකුත් නෑ. කරදර කරේ නෑ නිතරම. මේ කෝල් කර. ඉතින් මේ ඒ අවශ්‍ය වෙලාවට ලේස්ති කරලා දුන්නාම ඇවිල්ලා ගෙනිච්චා.
රසට තිබුණා කියලා එයාලා ඉතින් පස්සේදී මට ෆීඩ්බැක් එකකුත් දුන්නා. ඉතින් මේ ওই විදිහට තමයි අපි කලින් දවසේ ඔය අච්චාරුව හදාගන්න විදිය. පොඩි පොඩි අඩුපාඩුකම් ඇති. ඉතින් ඒව ගණන් ගන්න එපා. ඉතින් කලබලයට හදිස්සියට කරන දේවල්. ඕවා හරිනම් මැටි ඇතිලි වල තමයි ඕවා හැදෙන්න ඕනේ. ඉතින් අර ගොඩාක් වෙලා අපි ඒකේ තියන්නේ නැති නිසා ඉක්මනට කරලා අපි වෙන භාජනයකට දාන නිසා මේ ওই විදියට එහෙම වැඩ කටයුතු ටික කෙරුණා. ඉතින් ඔයාලත් සොන්ටකියා කරන අය ඉන්න පුළුවන් මාව බලාගෙන අහගෙන. ඉතින් ඔයාලටත් පුළුවන් මේ විදියට ඕඩර්ස් ගන්න විදියට මේ තමන්ගේ ඒ ව්‍යාපාරේ වැඩි දියුණු කරගන්න. ඉතින් අපිටත් පාඩුවක් නොවන විදියට තමයි එක කරගන්න ඕනේ. ඉතින් අර එහෙම දේවල් තියෙනවා. ඉතින් අද කාලේ නම් ඉතින් ගොඩක් ඇත්තටම මේ අමුද්‍රව්‍ය අතින් ඒවා ගොඩක් ගණන්. ඉතින් එතකොට අපි ඒ සම්බන්ධව බලලා තමා මිල තීරණය කරන්න ඕනේ. අපිට කොහොමද කීයක් යනවද මේකට කොස්ට් එක කීයකටද අපිට දෙන්න පුළුවන්. ඒ වගේ දේවල් සමහර අය ඉන්නවා ඉතින් එහෙම අඩු මුදලටත් එහෙම අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් අඩු මුදලට හොඳ දෙයක්. ඉතින් එහෙම දුන්නත් ගොඩක් අය ඉතින් එහෙම මේ ඒකට සෙට් වෙන්නේ නැති අයත් ඉන්නවා. ඉතින් අපේ ඉතින් මිනිස්සුත් එක විදිය අය ඉන්නවනේ. ඉතින් මේ එයාලට ඉතින් තේරුම් ගන්න අමාරුයි. ඉතින් මෙහෙම අපි මෙච්චර මේ විදියට මෙහෙම කරනවා අපිට මේ විදිහේ කොස්ට් එකක් යනවා. මේ අපිට මෙහෙම දෙන්න බෑ කියන එක මේ යාළුවා ඉල්ලන මුදලට එහෙම තේරුම් ගන්න එහෙම උත්සාහ කරන අය අඩුයි. එහෙම නැති අයත් ඉන්නවා. මට මේ හම්බෙච්ච කස්ටමර් නම් එයා නම් මේ ඇත්තටම මට කිසි කරදරයක් කරේ නැහැ. මේ ලස්සන මම ඒ වැඩ ටික කරා. ඒ නිසා අර හිත නිදහසේ වැඩ ටික කරගන්න පුළුවන් වුණා මට. ඒ වගේ ඒ දවස් ටිකේ මට ඕඩර්ස් කීපයක් ආවේ මේ විදිහට දානේ බත් 50 30 40 ඒ වගේ. ඉතින් එයාලා ගොඩක් මේ දාන වලට පල්ලියේ ඉතින් එක පල්ලියක ඉවර වෙද්දි තව පල්ලියක මංගල්‍ය ඉතින් මේ පැත්තේ තියෙනවා. ඉතින් මේ ඒ නිසා ඒ දවස් ටිකේ මම ටිකක් බිසි වුණා. ඉතින් ඇත්තටම මම හැමතිස්සෙම බලන්නේ මොනවාරි මගෙන් දෙයක්. ඒ කියන්නේ හොඳ විදියට දැන් අපි ගෙදර අපි කන්නේත් ඉතින් මේ හදන දේවල් මේ නිසා රසකාරක නැතුව මේ ඒ විදියට කිසි ප්‍රශ්නයක් එහෙම වෙන්නේ නැතුව මේ දෙන්න කරන්න තමයි බලන්නේ මම. ඉතින් ඒ නිසා වෙන්නත් ඉතින් එයාලගේ විශ්වාසය එහෙම දැන් මේක මට ගිය අවුරුද්දෙත් ඒ පල්ලේ මංගල්‍ය තියෙන කාලේ ලැබිච්ච ඕඩර් එකක්. දැන් ඒක මේ අවුරුද්දෙත් ඒ විදිහටම ලැබුණා. වෙනසකට තියෙන්නේ මේ අවුරුද්දේ කස්ටමර් ලංකාවට ආවා. ගිය අවුරුද්දේ මේ පවුලේ අය තමයි මැදිහත් වෙලා මේක කටයුතු කරේ. ඉතින් මේ එයා ඇවිල්ලා ගොඩක් ස්තුති කරලා ගියා කෑම ටිකට. ඉතින් ඇත්තටම මේක ඉතින් අමාරු දෙයක්ුත් නෙමෙයි. හැබැයි ඉතින් පහසු දෙයක්ුත් නෙමෙයි. මොකද අපි පිරිසිදුවට මේ විදියට මේ දේවල් අපේ අතින් පිළියෙල වෙන්න ඕනේ. ඉතින් මේ ඔයාලා දන්නවනේ ඉතින් සාමාන්‍යයෙන් හොයන්න ගියම නෙමෙයි. ඇත්තම ලොකු වගකීමක් දානයක් වෙනවා කියන එක අපි වෙලාවට දෙන්න ඕනේ. ඒක කස්ටමර්ට අපි වෙලාවට බාර දෙන්න ඕනේ. මොකද 11 මාර වෙනකොටවත් ඒව එයාලා බෙදන් 11 මාර 12ට කලින්වත් එයාලා ඒව බෙදන්න ඕනේ ගිහිල්ලා. ඉතින් ඒ වගේ ටිකක් එහෙම දේවල් තියෙනවා. ඒ නිසා අපිට පුළුවන් අපිට මේ දැන් හැමදේම ඒ අදාළ දිනේට එකතු කරගන්න නැතුව තියාගන්න නැතුව අපිට පුළුවන් දේවල් කල් තියාගන්න පුළුවන්. කෑම එකේ මෙනු එකේ තියෙන අපි ඊට කලින් දවසේ හදලා තියාගන්න පුළුවන්. එහෙම පෙර සූදානමක් තියෙන්න ඕනේ. මේ වගේ එහෙම ඕඩර් එකක් මොන හරි කරද්දී එහෙම පෙර සූදානමක් ඇත්තටම තිබුණොත් අපිට ඊළඟ දවසේ අදාළ දිනේට වැඩ කටයුතු ටික කරගන්න පහසු වෙනවා. මොකද උයනවා මම හොඳටම දන්න දෙයක් තමයි මට උයන්න ගොඩක් වෙලා යන්නේ. උයන්න යන්නේ බොහොම සාමාන්‍ය අපි උයන ටයිම් එක තමයි උයන්නේ. හැබැයි පාර්සල් වලට බෙදන්න යනවා අපිට ඊට වඩා දෙගුණයක් කාලය. මොකද ඒවා හරියට ඒ විදියට ප්‍රමාණ වලින් බෙදන්න ඕනේ. මම ඇත්තටම හරිම අකමැතිම වැඩේ තමයි මේ වැඩේ. මට ඕන ප්‍රමාණයකට උයත හැකි උයලා තියන්න පුළුවන්. බෙදාගෙන කන්න තියනවා නම් මම කනවා නම් ඇවිල්ලා මම හරිය කැමතියි. මේ බුෆේ අර ඒ වගේ මේ මං හරිම අකමැති දෙයක් තමයි පාස් මට වෙලා යන්නේ මේ දෙයට තමයි. ඒ කියන්නේ පැකින් කරන්න.
මේ ඒකට සෑහෙන වෙලා යනවා ළමයි. මොකද මේ ඒකට තමයි ඇත්තටම මට වෙලා යන්නෙම. සමහරට ඔයාලටත් එහෙම වෙන්න ඇති. මේ යටින් කමෙන්ට් කරගෙන යන්න බලන්න මාව බලලා ඉන්නවා නම් මේ සම්බන්ධ ව්‍යාපාර කරන කෑම සම්බන්ධ මේ පැකින් වලට තමයි මට ඇත්තටම මාගේ ගොඩක් වෙලා යන්නේ. ඒව පිළිවෙලට ඒ විදිහට තියෙන්නත් එපා. දැන් එකකට වැඩි වෙන්න එකකට ඒ වගේ එහෙම දේවල් තියෙනවා ඉතින්. ඉතින් ඔයාලා ඇත්තටම මේ වගේ මොන හරි ව්‍යාපාරයක් කරනවා නම් අවශ්‍ය දේ මොන හරි මට කතා කරනවා ගොඩක් අය. මට කතා කරලා මගෙන් අහනවා විස්තර. ඉතින් මම අර එක නංගි කෙනෙක්ට උදව් කරා. යාට එයා මේ දැනට පොඩි ෂොප් එකක් කරගෙන යනවා. මේ ඒ කියන්නේ පිටේ තැනක. ඉතින් එයා යාගම කියලා ව්‍යාපාරයක් පටන් ගන්න මගෙන් පොඩ්ඩක් ඉතින් විස්තර ඇහුවා. ඉතින් අපි කොහොමද කරන්නේ කොහොමද කියලා. ඉතින් මේ මං ඉතින් හැමදේම ඉතින් කියලා දෙන්නම්. ඉතින් මම දන්න දේවල් හැමදේම මම කරන දේවල් මේ ඉතින් ඒ කියන්නේ කවුරු හරි ඉතින් මොනා හරි කරගන්නව නම් ඒක ලොකු දෙයක්නේ. මේ අපිට හංගන්න රහස් නැහැ. ඉතින් මේකේ එහෙම ලොකු දේවල් නැහැ. සාමාන්‍ය ඉතින් අපි ට්‍රික්ස් තියෙනවා. ඒවා ඉතින් මං කියලා දෙන්නම් කියලා මං කිව්වා. ඉතින් එයාත් ඉතින් ගොඩක් මේ මාත් එක්ක විස්තර කතා කරා. මං හිතනවා එයාත් ඉතින් මේ වීඩියෝ එක බලයි කියලා. සමහරවිට මට ගොඩ දවසකින් එයාට ගන්නත් බැරි වුණා. එයා පටන් අරගෙනත් ඇති ඒක. එයාගේ ගමට ගිහිල්ලා ඒ කියන්නේ තමන්ගෙම කියලා ව්‍යාපාරයක් පටන් ගන්නකො කෑම ඔය විදිහට පාර්සල් කරලා පාරායිනේ එහෙම කුඩයක් තියලා දාලා ඉතින් ඒ වගේ කරන්න පුළුවන්. මමත් ඉතින් එහෙම කරනවා. මේ පොඩි තැන ඉඳලා තමයි ඉතින් පටන් ගත්තේ. දැනට කියලා ඉතින් ලොකුවට ඉහළට ගිහිල්ලා නැහැ. ඉතින් සාමාන්‍ය මට්ටමින් කරගෙන යනවා. මේ ඉතින් ඒ විදිහට තමයි හැමෝම ඉතින් කරගන්නවා නම් මොනවා හරි දෙයක් මේ ඒක ඇත්තටම ලොකු දෙයක්. මේ චිකන් වගේ ගත්තාම ළමයි කලින් දවසේ සීසන් වෙන්න තියන්න ඕනේ. එතකොට අර ඒකේ ඒ රස මේ හොඳට එනවා. සීසන් කරලා කලින් දවසේ සීසන් කරලා මේ සාමාන්‍යයෙන් බැදලා තිබ්බත් කමන්නේ. සීසන් කරලා පැය 3-4ක් සීසන් වෙන්න තියලා නෝමල් ඒ කියන්නේ මේ මොනවාද ගොඩක්ම බදින්න නැතුව උයන්න ගනිද්දි මම නම් කරන්නේ ගොඩක්ම බදින්නේ මේ සාමාන්‍ය ප්‍රමාණයට බැදලා තියෙනවා. ඊට පස්සේ දවසේ ඒක ග්‍රේවි එකත් එක්ක වගේ දාලා මේ හොදි හදලා ගන්නවා. මේ ග්‍රේවි එක වගේනේ ගන්න ඕනේ. ඉතින් ඒ විදිහට ඉතින් අපි අපේ දේවල් අපි කරගන්න ඕනේ. අපිට ඉතින් මේ ඔය පහුවෙනිදා ඔය පාර්සල් වලට බෙදනවා. මං කිව්වා ඔයාලට ඕක තමයි මම අකමැතිම වැඩේ. මට වෙලා යනම වැඩේ ඕක. මේ ඉතින් එදා නම් දුවත් උදව්වට හිටියා. මේ ඉතින් ඔය කඩල ඉල්ලුවනේ අර කඩල උයලා තිබ්බ ටෙම්පරාදු කරලා ඒ වගේ එහෙම ලොකු මෙනු එකක් තමයි තිබුණේ. මට හරි ඇත්තටම මට මේක බාර දෙනකන් කස්ටමර්ට අපිට හරි මේ ටෙන්ෂන් එකක් ඒක. ඉතින් ওই විදියට වැඩ කරගෙන ගියා. ඉතින් මේ මං කියන්නේ ඔයාලටත් ඉතින් මොනවා හරි කරන එහෙම අය ඉන්නව නම් මේ නතර කරන්නේ නැතුව ඉතින් දිගටම මේ වගේ ඒ දේවල් කරගෙන යන්න. ඉතින් ඇත්තටම සාර්ථක කරගන්න පුළුවන්. මොකද කෑම කියන බිස්නස් එක මේ කවදාවත් වැටෙන්නේ නැති බිස්නස් එකක්. මේ මිනිස්සු හැමදාම ඉතින් කෑම ඉතින් අපේ හැමදාම ඉතින් කෑම සම්බන්ධ අනිත් දේවල් වගේ නෙමෙයිනේ මිනිස්සුන්ට කන්න එහෙම ඒ දේ අවශ්‍යයි. ඉතින් ඒ නිසා වැටෙන්නේ නැති බිස්නස් එකක්. කරන දේ හරියට කරන්න පොඩියට උනත් ඒ කියන්නේ රසට ඒ කෑම හදන එක පිරිසිදුවට රසට ක්වොලිටි එකට දුන්නොත් අපිට අනිවාර්යෙන් අපිට වෙළඳපළ අපි පස්සේ එනවා. අපි වෙළඳපළ පස්සේ යන්න ඕනේ නැහැ. මේ ඒ කස්ටමර්ලා හැමදාම අපෙන් ඒවා ඒ විදියට ඕඩර් කරනවා. අපි ඒක ඒ ක්වොලිටි එක අපේ ඩිමාන්ඩ් එක අපි හදා ගන්න ඕනේ. ඉතින් වැරදෙන අවස්ථා තියෙනවා. මටත් අනන්තත් වෙලා තියෙනවා ඒ වගේ දේවල්. ඉතින් සමහර මිනිස්සු ඉන්නවා ඉතින් ඒවට එක්ස්කියුස් කරන්නේ නැති අය ඉන්නවා. සමහර අය ඉන්නවා ගොඩක්
අය ගොඩක් දෙනෙක් ඉන්නවා මේ අපිටත් ඒ දේවල් වෙනවනේ එහෙම කියලා හිතලා ඔය කමක් නැහැ කියන අය. ඉතින් එහෙම ඉතින් එක එක විදිහේ මිනිස්සුත් එක්ක තමයි අපි මේ ගනුදෙනු කරගෙන යන්න ඕනේ. ඉතින් ඒ නිසා හැමදේම හිතලා ඉවසීමෙන් මේ කටයුත්ත කරගෙන ඉවසීමෙන් කරන්න ඕනේ වැඩක්. හැබැයි උයනවා කියන එක කලාවක් නේ ළමයි. ඒක ඉතින් ඉවසීමෙන් කරන්න ඕනේ. ඊට පස්සේදී ඒකේ ප්‍රතිඵලය හරි ලස්සනයි. ඉතින් අපිට දැක්කහම බත් එක බෙදලා ඒ විදිහට ලස්සන පාට මැච් වීමක් තියෙන්න ඕනේ. ඔය හැම විදියටම බලලා කොළ පාට අනිවාර්යෙන් තියෙන්න ඕනේ. මට මතකයි මේ කැමරේට මැල්ලමක් මොනා හරි තිබුණා කියලා. මේ ඉතින් ඒ විදිහට ඔයාලා මොනා හරි දෙයක් කරන්න. සුබ දවසක් ඔයාලට.